නැවතත් අපි මුණ ගැහෙනවා අපේ සාකච්ඡාවත් එක්ක මේ ජ්‍යොතිෂ සම්බන්ධයෙන් සහ මේ නැකත් ශාස්ත්‍රය සම්බන්ධයෙන් අපි මේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඔබ සමහර විට පහුගිය වීඩියෝ බැලුවා නම් අපේ දකින්න ඇති මොන වගේ දේවල්ද අපි සාකච්ඡා කරන්න කියලා. මොකද ඔබ තේරුම් ගත යුතු. නමුත් මේ දක්වා තේරුම් ගන්න බැරි වෙච්ච සමහරට ඔබ අහු වෙච්ච බොහෝ දේවල් තියෙනවා මේ ශාස්ත්‍රය තුළ. ඉතින් ඒක නිසා මේ දේවල් හරියට දැනගත්තොත් ඔබට අහු නොවි නියමාකාරයෙන් ජ්‍යොතිෂයත් එක්ක ගමනක් යන්න ඔබට පුළුවන්කමක් ලැබෙවි. ඒ ගැන තමයි අද දවසේ මේ එතනින් එහා සාකච්ඡාව තමයි අපි මේ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි එදත් කිව්වා මේ 25 වසරක පළපුරුද්ද තියෙන ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ තමයි ජ්‍යොතිෂ විද්‍යා විශාරද ආචාර්ය චන්දිමා උඩුකුඹුර මහත්මිය. ඉතින් චන්දිමා උඩුකුඹුර මහත්මිය අද දවසේ අපි එදා අපි කතා කරගෙන ආවා විවාහය සම්බන්ධයෙන්. එතකොට ඔබතුමිය කිව්වා මේ විශේෂිත දෙයක්. ඒක තමයි මේ පොරොන්දම් ගලපීම කියන එක හරිම දේ නෙමෙයි කියලා. ඔබ වීඩියෝ බලුවේ නැත්නම් ගිහිල්ලා පොඩක් බලන්න. ඒ වීඩියෝවේ සම්පූර්ණ විස්තරය තියෙනවා. ඉතින් අද දවසේ අපි කතා කරන්න එකතු වෙන්නේ අපි මෙතනින් පටන් ගමුකෝ. දැන් පුංචි දරුවෙකුට නම තියෙනවා. එතකොට එතන තියෙනවා විද්‍යාවක් මේ ජ්‍යොතිෂයත් එක්ක එකතු වෙච්ච. මොකද්ද මේ කතාව? ඔව් හොඳ කතාවක්. මොකද කෙනෙක් අපි දැන් දරුවෙක් ඉපදෙනකොට ඒ දරුවට නම තියන්නේත් අර නැගතට අනුව. දරුවා උපදින නැගතට අනුව තමයි නම තියන්නේ. එතකොට මේ නැගතත් එක්ක බැඳිච්ච කතාවක් එයාගේ ජීවිතේ තියෙනවා. ඒ නම අර්ථාන්විත නමක් වෙන්න ඕන. ඒකේ ලඝු ඝන ගුරු අක්ෂරات එක්ක බලනකොට මధుර මේක හොඳ ස්වරයක් එක්ක යනකොට ඒ දරුවගේ පැවැත්මට සාර්ථකත්වයට ඔබිනා නමක් වෙන්න ඕන මේක. ඒකද අකුරු ටිකක් දෙන්න. අකුරු ටික සහ ඒකත් එක්ක දැන් අපි දරුවෙක්ගේ නමක් දානකොට ඒකේ දාන ක්‍රමවේදයක් තියෙනවා. ඒ හරියට ඒ ක්‍රමවේදයට දානකොට ඒක විශේෂයෙන්ම කේන්ද්‍ර කියන්නේ ජන්ම පත්‍රය හරියට නිවැරදිව සකස් කරනකොට ඒ දරුවගේ නම මොකද්ද කියන එක, ඒ දරුවගේ කොයි ආකාරයෙන්ද එයාගේ අනාගතේ තියෙන්නේ, ඒකට අදාළ වෙන නම දාන්න පුළුවන් අපිට. හරි. එතකොට දැන් මේ විදිහට නමක් දාගන්න බැරි වුණොත් ඒක තුල ඒ කියන්නේ සමහර වෙලාවට මොකද්ද ඒ දරුවාගේ අනාගතයේදී යම්කිසි ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් අවස්ථා තියෙනවද? නැත්නම් ඒක එහෙම ඒක මේ සාමාන්‍යකරණය වෙච්ච දෙයක්ද? ඔව් අපි ඒ පාවිච්චි කරන නම ඒක හැමතිස්සෙම අපි භාවිතා කරනකොට ඒ නම සිද්ධි වෙනවා. ඒ නම සිද්ධි වෙනවා කියන්නේ ඒ තියෙන අර්ථය හෝ ඒ දේ තමයි අර දරුවට බලපාන්නේ. සිද්ධි වෙනවා කියන්නේ එහෙමද? ඔව් සමහර දරුවන්ගේ නම් තියෙනවා මහා වෛරයක් විදිහට ඒ අර්ථය එනවා. එතකොට ඒ දරුවට එන්නේ හැමතිස්සෙම ද්වේෂ සහගත තත්ත්ව. ඒ කියන්නේ වෙන කෙනෙක්ගෙන් එන දේවල්. ඉතින් අර ඒක හරි නිවැරදිව මොකද මේක මధుර හරියට මේ ශාස්ත්‍රයට ගැළපෙන ආකාරයට අපි දේවල් කරොත් ඇත්තටම ජීවිතේ සාර්ථකයි. හරි. එතකොට මේ දැන් එතනින් අපි පටන් ගත්තනේ. පුංචි දරුවෙකුට නමක් තිබ්බා. නමක් තියලා ඊට පස්සේ මොකද්ද ඊළඟට එනවා තව නැකතක්. ඒක තමයි මේ අකුරු කියවන්න. ඔව්. එතකොට මේකටත් නැකතක් බලනවා. මේ විදිහට නැකත් බලාගෙන යාන ශිෂ්ටාචාරයක් තමයි අපේ තියෙන්නේ. ඔව්. එතකොට මේක අපි අවුරුද්දට ආවම තමයි වැඩිපුරම දකින්නේ. හැබැයි මේ වෙනකොට නම් අවුරුද්දට නැකත් දෙක තුනක් තියෙනවා. එතන එහෙම පටලැවිල්ලක් ඇති වෙන්නේ කොහොමද? ඔව් ඒක කෙනා ඒක හදන ක්‍රමවේදයත් එක්ක ආපු ගැටලු කීපයක් තමයි ඒකේ ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේ නැකත් ශාස්ත්‍රය කියන එක ජ්‍යොතිෂ විද්‍යාවේ හරිම ප්‍රබලත්වයක් එනවා. මොකද නැකතක් මූලික කරගෙන දැන් මේ නැකත කියන එක අපිට ජීවිතේ හැමතැනම භාවිතා වෙනවා. නැකත කියන්නේ කැත නැත. ඒ කියන්නේ එතන මේ පිරිසිදු දෙයක්. ඒකෙන් ශාස්ත්‍රීයත්වය ඒකෙන් සාර්ථකත්වය දැන් අපි කරන වැඩක ඒකේ ප්‍රතිඵලදායී විදිහට කරන ක්‍රමවේදය තමයි නැකත කියන්නේ. එතකොට මේ ඒකත් එක්කම ගැලපෙන තව දෙයක් තියෙනවා රාහු කාලය. මොකද්ද මේ රාහු කාලය? ඔව් දැන් රාහු කාලය රාහු කාලය විතර නෙමෙයි මේකට එනවා සාගර හෝරාව. එහෙම එකක් නම් මම දැනන් හිටියේ නේ. ඔව් මේ ජ්‍යොතිෂයේ ගැඹුරට යනකොට මధుර එහෙම දේවලුත් තියෙනවා. එතකොට ඒ රාහු කාල සාගර හෝරාවල් පක්ෂී මර වෙන තැන් මේවාගෙන් අපි ගොඩක් සාර්ථක දෙයක් කරනකොට අපි එතනින් අයින් වෙලා ඒ සුද්ධ කරනකොට ඒ தত্ত্ব මග ඇරලා තමයි පංචාංගෙම සුද්ධ කරන්නේ.
ඒ නැකතක් ගන්නකොට ඇත්තට මේ දේවල් අවශ්‍යයි. එතකොට ඔය දැන් රාහු කාලය කියන එක මේ එක එක්කෙනාට වෙනස් වෙන්නේ නැතුව එහෙම හැමෝටම ගැලපෙන විදිහට තමයි තියෙන්නේ. රාහු කාලය මග ඇරලා තමයි සියලු සුබවාදී කටයුත්තකට අපි මුහුණ දෙන්න ඕන. ඒක එදා ඉඳලා ආපු කතාවක්. එදා ඉඳන් ආපු කතාව. හරි. එතකොට මේ මට දැනගන්න ඕනකමක් තිබුණා මේ අපි එදා කතාවේදී අපි නැවතපු තැනක් තියෙනවා. ඒක තමයි මේ දශාව, අන්තර්දශාව, මහදශාව. මෙහෙම වචන ටිකක් කියනවානේ. මොනවද මේවා? ඔව් මම මීට පෙරත් මං කිව්වා මේ මහදශා අන්තර්දශා දැන් අපි ඒව ගන්නේ දැන් දරුවෙක් ඉපදෙනකොට ඒ ඉපදිච්ච නැකතත් එක්ක තමයි අර මහදශාව මොකද්ද කියලා තීරණය වෙන්නේ. එතන ඉඳලා තමයි දැන් අපි හිතමු රවිගේ නැකතක ඉපදුනොත් ඒ කියන්නේ උත්‍රපාල උත්‍රසල කැති කියන නැකතක ඉපදුනොත් එන්නේ රවි මහදශාව. මෙච්චර ශේෂයක් තියෙනවා ඉදිරියට කියලා එනවා. එතකොට අපි හිතමු අවුරුදු 2යි මාස ගානයි දින මෙච්චරයි කියලා. ඊට පස්සේ එනවා චන්ද්‍රයාගේ දශාව. එතකොට චන්ද්‍රයාගේ දශාව අවුරුදු 10ක් තියෙනවා. ඔව් අර කලින් කිව්වනේ. ඔව්. එතකොට ඒ අවුරුදු 10 දැන් මේ දශා ශේෂයම හැදෙන්නේ මధుර මේ ඉපදිච්ච නැකතත් එක්ක තමයි මූල ආරම්භය එන්නේ එතන. ඔව්. එතකොට කේන්ද්‍රය කියලා කිව්වේ. ඔව්. එතකොට එයාගේ පෙර භවයේ ඒකට කනෙක්ට් වෙලා යන පැත්තක් තියෙන්නේ. ඒක මූලාරම්භය වෙලා එතන ඉඳලා හදාගෙන යනවා. එතකොට ඔන්න ඔය හදන දශාවක යාට මාරක වෙන තැන් ජීවිතයේ අනතුරු වලටපත් වෙන තැන් මේවා අපිට වෙන්න කලින් දැනගන්න පුළුවන්. දැන් හොඳක් වෙන තැන දැක්කම අපි සතුටු වෙනවනේ. හැබැයි අනතුරක් වෙන තැන දැක්කලා අපිට ඒක අනේ මීට කලින් අපි මේක දැනගෙන ඉඳියනම් අපිට මේකට විසඳුමක් හොයන්න තිබුණා කියනවානේ. ඔව්. අන්නේ විසඳුම හොයාගන්න තියෙන එකම ක්‍රමවේදය තමයි ජ්‍යොතිෂ විද්‍යාව. ඔය ප්‍රෙඩික්ෂන් එක නැත්තම් මේ ඔය විසඳුම හොයන්න නැත්තම් මේ ඉස්සරහට තියෙන දේ ගැන කතා කරන එක. ඒ සම්බන්ධයෙන් කතා කරද්දී අර තුන්වෙනි පාවිච්චි කරන්න ඕන කියලා කිව්වේ. ඒතර මේ තුන්වෙනි නැති කෙනෙක්. ඒ කියන්නේ අලුතෙන් ජ්‍යොතිෂය ඉගෙන ගත්ත කෙනෙක් කොහොමද මේක නිර්මාණය කරගන්නේ? ඔව් ඒකට ඇත්තටම වුණා ඒ ශාස්ත්‍රය තුල හරි ප්‍රබල ප්‍රගුණ කරපු පැත්තක්. මොකද මధుර මේක ප්‍රැක්ටිකල් නොලෙජ් වලින් ගන්න ඕනේ. ප්‍රැක්ටිකල් නොලෙජ් එක වගේම යාගේ ආධ්‍යාත්මයේ ගොඩක් ගැඹුරට තියෙන තැනක් වෙන්න ඕන. ඒ ජ්‍යොතිෂ බලන කෙනාගේ. මොකද කේන්ද්‍රයක් බලනවා කියන්නේ පොතක පතක තියෙන දෙයක් අපි කෙනෙක්ට කියනවම නෙමෙයි. මොකද එහෙම කියන අය තමයි අද වැඩි. එහෙම ජ්‍යොතිෂය බැලුවම ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ පිරෙන්න ප්‍රධාන කරුණු තියෙනවා. තමන්ගේ වාසියට මේක හදා ගන්නවා. තමන්ගේ ව්‍යාපාරයක් කරන්න මේක හදාගන්න. මොකද මේක තුල තියෙන එකම දෙයයි. මේකෙන් කරන්න පුළුවන් නිවැරදි මාර්ග උපදේශයක් දෙන එක විතරයි. දැන් ඔව් මම තව පොඩි තැනකට එන්නම්. මොකද අපි දකින දෙයක් තියෙනවා මේ මම හිතන්නේ 1980 ගණන් වලින් පස්සේ ලංකාවේ බිහි වෙච්ච මේ රාජ්‍ය නායකයෝ බොහෝ දෙනෙක් බිහි වෙනකොට මේ ජ්‍යොතිෂඥයෝ තමයි ඇවිල්ලා ඔක්කොටම කලින් කියන්නේ මෙයා බිහි වෙනවා කියලා. එතකොට අපි දකිනවා දෙපැත්තම කියනවා. හරිද? එතකොට එහෙම මේ ජ්‍යොතිෂය ඔය කියන විදියට සමහර තැන්වලදී මේ අර ශාස්ත්‍රීය බඩගෝස්තරය වෙලා නේද? හරියටම හරි. ඒක තමයි මේක පිරිහුනේ. ඕනම දෙයක් මధుර විනාශ වෙන එකක් තමයි ඒ ශාස්ත්‍රයේ පිරිහෙන දේවල් කරා මේ ශාස්ත්‍රය පිරිහිලා ඇත්තට මිනිසුන්ට කේන්දරේ විශ්වාස කරන්න නැති තැනකටපත් වෙන්නේ අර කිසිම දෙයක් හරියට හදාරපු නැති කෙනෙක් කරන වංචාවක් නිසා. ඒක බොරුවක්. මේ ශාස්ත්‍රය කරන නිගරු කිරීමක්. ඉතින් ඒ හින්දා මේ ශාස්ත්‍රය ඇත්තටම පිරිහිලා තියෙනවා. දැන් මේ මම එතනම ඉඳගෙන කතා කරොත් දැන් අපි හිතමුකෝ අපේක්ෂක 3 දෙනෙක් ඉන්නවා කියලා. එතකොට මේ 3 දෙනාගෙම කේන්ද්‍ර සටහන් ටික ගත්තට පස්සේ ඇත්තටම මේ ප්‍රෙඩික්ෂන් එකක් දෙන්න පුළුවන්ද නැත්නම් කියන්න පුළුවන්ද මේ මෙයා තමයි දිනන්නේ කියලා? ඔව් පැහැදිලිවම. ඒ මොකද එයාගේ පූර්ව භවවලදීත් ඒ අය පාලනය කරපු උදවිය වෙන්න ඕන. ඊළඟට ඒ අයගේ ජන්ම පත්‍රවල පැහැදිලිවම තියෙනවා මෙයා නායකත්වයට එන කෙනෙක් කියන එක. සුදුසුයි කියලා. මොකද එහෙම දැන් අපි හිතමු දැන් 3 දෙනෙක් එනවා 3 දෙනාගේම සුදුසුකම් තියෙනවා. හැබැයි ප්‍රබල කෙනා ඉදිරියට එනවා. ඔව්. ඒක තමයි කතාව. ඒක කාලෙත් එක්කත් වෙනස් වෙනවා. කාලෙත් එක්ක වෙනස් වෙනවා. එතකොට එකක් විතරක් බලලා බෑ මහදශා අන්තර්දශා ග්‍රහ ගැලපීම් ග්‍රහයන්ගේ දෘෂ්ටිය වැටීම ඉන්න ආංශකයේ ඉන්න අවස්ථාව. එතකොට මේ නවාංශක කේන්ද්‍රයේ මේ හැම දෙයක්ම චන්ද්‍ර මේ රාශියක මේ හැම දෙයක්ම බැලුවම මధుර මේක රාශියක අංශක 30ක් යනවා. මේ අංශක 30 තුල ඉන්න අවස්ථාව මොකක්ද කියලා පැහැදිලිව දකින්න ඕන. ඒ දැකලා තමයි අර ගණනය කරන්නේ. ඒ කියන්නේ ග්‍රහය 12ක් ඉන්නවා අංශක 360 ඒ කියන්නේ 30 බෙදෙනවා. බෙදෙනවා. එතකොට ඒ වැඩිම කාලයක් යනවා සෙනසුරු. වැඩිම කාලයක් මොකද මේ වැඩි මේකක් දෙකමාරක් යනවා.
එතකොට මේ දැන් අපි කතා කරගෙන ආපු තැනින්ම මේ තව වචනයක් ආවා මේ නවාංශකය කියලා. මොකද්ද මේ නවාංශකය? මොකද අපිත් දකින අර මේ කොටු දෙකක් තියෙනවා කියලා. එතකොට මෙතන තියෙනවා ලග්න කේන්ද්‍රය තියෙනවා නවාංශ කේන්ද්‍රය තියෙනවා. ඊට අමතරව තියෙනවා ග්‍රහ. දැන් මේ දෙක තමයි අපි සරල වශයෙන් අපි භාවිතා කරන්නේ. එතකොට මේකට තියෙනවා චන්ද්‍ර කේන්ද්‍රය, සූර්ය කේන්ද්‍රය. මේ දේවලුත් අපි ගත්ත අපේ අතීතයේ අපි දැන් නක්ෂාස්ත්‍රය කියන මේක විෂය ධාරාව තුල මේක තියෙනවා. මේ හැමදේම පැහැදිලිව දැකලා තමයි අපි කෙනෙක්ට නිවැරදි රීඩින් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ නවාංශික කියන එකේ තරම් බලපානවා මේ. නමුත් දැන් මේ ඔය ගණන් හැදීම දැන් මම හිතන්නේ පරිගණකයෙන් වැඩි හරියක් සිද්ධ වෙන නිසා මම හිතන්නේ ওই කැල්කියුලේෂන්ස් ටික ඔක්කොම එතනින් එනවා. ඒකට නිවැරදිව උපන් දිනය, උපන් වෙලාව, උපන් ස්ථානය දැම්මම නිවැරදි අර සටහන එනවා. ඒ සටහනෙන් අපිට ගන්න පුළුවන් දැන් වෙන අපේ අතීතයේ බැලුවම අපි භාව කේන්ද්‍රයක් හදලා තමයි ඇත්තටම මොන අංශකයේද මොන අවස්ථාවේද මොන පිහිටීමත් එක්කද මේ ග්‍රහය ඉන්නේ කියලා ගන්න අපි කැල්කියුලේෂන් එක හදනවා අතින් හදනවා. ඔව් දැන් දියුණු වීමත් එක්ක අපිට මේක අර වෙලාවල් දැම්මම අර භාව කේන්ද්‍ර සටහන් නිකම්ම ගන්න පුළුවන්. එතකොට මේ ඉස්සරහට පුළුවන් වේද ඔය AI වලින්ම කියවන්න? ඒක වෙන්නේ නැහැ. මොකද AI වලින් එන්නේ ඒකේ දැන් ඒ දාන දත්ත ටිකනේ මං හැමතිස්සෙම කිව්වේ මේකට තුන්වෙනි හැක් ඕන කියලා. ඒ දත්තේ දාන්න බෑනේ. ඔව්. ඒ පෙනීම දාන්න බෑ. අර දාපු දත්තත් එක්ක ක්‍රියාත්මක වීම කරන්න පුළුවන්. ඒ කියන්නේ 70ක 70ක නිවැරදිතාවයක් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. සාමාන්‍ය දෙයක් ගන්න පුළුවන්. නමුත් අර සම්පූර්ණ ඇකියුරේට් රීඩින් එකක් ගන්නව නම් ඒ සම්බන්ධව ප්‍රබලව ඉගෙනගත්තු කෙනෙක්ගෙන් තමයි ඒක ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් මේ ඊළඟ කතාවට අපි මෙහෙම ගියොත් අපි දකිනවා මේ සතිපතා නැත්තම් මාස්පතා මම හිතන්නේ YouTube එකට ගියාම මාස්පතා අපිට දකින්න පුළුවන් හැම වෙලාවකම. ඊට පස්සේ තව මොනවා හරි වෙයි මේ ග්‍රහයන් වෙනස් වෙන අවස්ථාවක් ආවොත් ඒ වගේ අවස්ථාවලදී මේ පලාපල කියනවා. ඒතකොට මේ පලාපල මොනතරම් දුරට නිවැරදිද? ඔව් ඒක නම් හොඳ කතාවක් මధుර. මොකද හුඟක් අය කරන්නේ ඔය මාධ්‍ය හරහත් මම ගොඩක් දැකපු දෙයක් සහ මම ඒක සුදුසු නෑ කියලා කියපු දෙයක්. මොකද මටත් ඒකට සහභාගී වෙන්න ඕන තරම් ආරාධනා ලැබිලා තියෙනවා. මම හිතන්නේ ජෝතිෂඥයෙක් කියලා කිව්ව ගමම අපි දන්නේ පලාපල කියන කෙනෙක් කියලා. නමුත් මම කවදාවත් ඒ වැඩේ කරලා නෑ. මොකද ඒකට හේතුව ඔව් මොකද ඒක මම හැමදාම ප්‍රතික්ෂේප කරා. මොකද ඒක තුල අපි මේෂ ලග්නේ ගන්නකො. මේෂ ලග්නේ අද මේ ග්‍රහය මේ තැන ඉන්නකොට මේ ග්‍රහය ටික අපි ඒකට අදාළ දේවල් කිව්වම ඇත්තට මේක 50 තියෙන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ ශාස්ත්‍රය තුල වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා එකක් නෑ. වෙනව නම් වෙනව නැත්තම් නෑ. මේක ඇකියුරේට් කියන්න පුළුවන් රීඩින් එකක් දෙන්න පුළුවන් ශාස්ත්‍රයන්නේ මේක. එතකොට මේක තුල අපි ලග්න 12ට පලාපල කතන 12ක් දෙනවා. ඒක සමස්තයක් විදිහට හැමෝටම බලපාන එකක් නේ. ඔව් ඒ කියන්නේ මේෂ ලග්නේ හිමි ඔක්කොම. ඒක නෑ. ඒක ඇකියුරේට් නැත්තේ මොකද? කෙනෙක්ගේ ජීවිතේ එයා ඉපදෙනකොට ගෙනාපු එයාගේ ප්‍රබල බලපෑම් සහ දුබල බලපෑම් මත අර සියල්ල වෙනස් වෙනවා. ඔව් මේ සමහර වෙලාවට අපි දැකලා තියෙනවා මේ කියන්නේ මාධ්‍ය අංශයේ ඉන්නකොට මේ සමහර පලාපල එහෙම මම හිතන්නේ පහුගිය සතිවල තිබිච්ච පලාපල උනත් දානවා මේ සතියේ පලාපල රීඩ් කරගන්න කෙනෙක් නැති වුණා. ඒ වගේ දේවල් තියෙනවා. ඒක අපි දැකලා තියෙන වැරද්දක් තියෙනවා කියලා. ඉතින් මේ වැරද්ද නිසා නේද මේ අර කිව්වා වගේම ජ්‍යොතිෂය පිරිහිලා තියෙන්නේ. ඒ කියන්නේ ජ්‍යොතිෂය නෙවෙයි ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියන එක මිනිස්සු අතර පිරිහිලා තියෙන්නේ එහෙම නිසා. එතකොට මේ මම මේ පැත්තෙන් ආවොත් දැන් පලාපලයක් කියනවා නම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ පුද්ගලයාට අනුබද්ධිතව කිව යුතු එකක්. පැහැදිලිවම මොකද ඒ පුද්ගලයාගේ ජීවිතේ එයා කරපු හොඳ නරක පව්පින් ටික මේ තියෙන්නේ. වෙන මොකුත් නෙමෙයි. එයාට එයාගේ දෙමව්පියෝ ලැබෙන්නේ, එයාට ස්වාමි පුරුෂයා හෝ බිරිඳ ලැබෙන්නේ, එයාට දරුවෝ ලැබෙන්නේ, එයාට මේ ආශ්‍රය කරන පිරිස ලැබෙන්නේ. මේකට හේතුවක් තියෙනවා. මේ ගනුදෙනුව සිද්ධ වෙන ආකාරයක් තියෙනවා. ඒක තමයි පැහැදිලිව දකින්න පුළුවන්.